ආයුබෝවන් අපි අද මේ ඔබට හඳුන්වලා දෙන්න යන්නේ මම තිප්පිලි ගැන. මේ බුලත් කොළයක් වගේ ලස්සන කොළයක් තියෙන්නේ මේ තමයි තිප්පිලි. තිප්පිලි කියන්නේ ඖෂධය ඉතා වටිනා කියන ඖෂධයක්. ඒ වගේම මෙය ඕන කෙනෙක් බැලුවට පස්සේ මේ පේනවනේ බුලත් කොළයක් වගේ තියෙනවා මේ කොළය. ඒ වගේම මේ ෂූටි මලක් නෙමෙයි තිප්පිලි කරලම තමයි පේන්න තියෙන්නේ. නමුත් පොඩි කරලක් මලක් හැදෙන්නේ නැහැ මේ. පොඩි සැර කරලක් මිරිස් වගේ මේ පේන්නේ කරල තමයි ඔයගොල්ලොන්ට. තිප්පිලි කියන්නේ මෙන්න මේ જાතිය. මේ හොඳ ඖෂධයක්. හැබැයි හොයාගන්න හුඟක් අමාරුයි. අපි බලමු මේ තිප්පිලි කියන ඖෂධය එච්චර ගන්නෙ නෑ කට්ටිය. හුඟක් කට්ටිය අඳුරන්නේ නෑ. මම මේ බෙහෙත් වර්ගයක් ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්නේ නැවත. මේ තිප්පිලි කියන බලන්න හොඳට මේ කොළයි කරලයි. පිලි කියන જાතිය තමයි මෙන්න මේ වර්ගය. මේක තමයි තිප්පිලි කියන්නේ. අපි බලමු මෙහි තියෙන ಗುಣ අගුණ මොනවද කියලා. තිප්පිලි යනු දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අතිශයින්ම වැදගත් වන මිරිස් කුලයට අයත් දිගටි ස්වභාවයෙන් යුත් ඖෂධීය පළතුරක්. ඖෂධීය වටිනාකම සහ ගුණ බලමු. ශ්වසන පද්ධතියේ රෝග සඳහා කැස්ස, හුස්ම ගැනීමේ අමාරුව, ඇදුම, සෙම්ප්‍රසිස්යාව සහ උගුරේ අමාරුව සඳහා ප්‍රබල ඖෂධයක්. ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය, බඩගින්න වැඩි කිරීම, අජීර්ණය සහ බඩ පිපුම නැති කිරීම සඳහා උපකාරී වෙනවා. ප්‍රතිශක්තිකරණය, සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලවත් කිරීමට මෙන්ම සිරුරේ ශක්තිය වර්ධනය කිරීමට රසායනික ගුණ උපකාරී වෙනවා. වේදනානාශක ගුණය සන්ධිපත් රෝග, ආතරයිටිස් සහ කොන්දේ කැක්කුම වැනි තත්ත්වයන්හිදී වේදනාව සහ ඉදුම අඩු කිරීමට උපකාරී වෙනවා මෙම තිප්පිලි කියන ඖෂධය. ඒ වගේම අපි බලමු මෙහි භාවිතා කරන ක්‍රමය මොනවද කියලා. සෙම සහ කැක්ස සඳහා තිප්පිලි කුඩු ස්වල්පයක් මී පැණි සමග මිශ්‍ර කළ ලෙව කෑම. ඒ වගේම බලමු තව කසාය සහ තැඹුම් වතුර තිප්පිලි ඉඟුරු සහ කොත්තමල්ලි සම්බා බීමෙන් සෙම්ප්‍රතිස්යාව සහ උණ වේගයෙන් සමනය වෙනවා. ඒ වගේම ආහාර සඳහා කළු මිරිස් වෙනුවට කුළු බඩුවක් ලෙස ආහාර පිසීමේදී එකතු කරගන්නත් පුළුවන් මේ තිප්පිලි කියන ඖෂධය. ඒ වගේම බලමු තිප්පිලි අධික ලෙස උණුසුම් ගුණයෙන් උෂ්ණත්වයෙන් යුක්ත වන බැවින් අධික ලෙස ශරීරයට එක් කර ගැනීමෙන් බඩේ දැවිල්ල ඇතිවිය වෙන්න පුළුවන්. ගැබිණි මවුරුන් සහ කුඩා ළමුන් සඳහා භාවිතයේදී සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කොහොමත් නුවණට හුරුයි කියලයි කියන්නේ. නැවත අපි බලමු තිප්පිලි වල විටමින් මොනවද කියලා තියෙන්නේ. විටමින් තියෙන්නේ තිප්පිලි වල ප්‍රධාන වශයෙන් බලමු අපි මොනවද මේ විටමින් කියලා. විටමින් A ඇස්වල පෙනීම වර්ධනය කිරීමට හා සමේ සෞඛ්‍ය උපකාරී වෙනවා. විටමින් C සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලවත් කිරීමට සහ සෙම්ප්‍රතිස්යාව වැනි රෝගවලින් ආරක්ෂා වීමට අත්‍යවශ්‍ය වෙන C විටමින් තියෙනවා. ඒ වගේම විටමින් B6 සහ B3 ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට සහ ආහාර ශක්තිය බවට පත් කිරීමට ක්‍රියාවලියට උපකාරී වෙනවා. විටමින් වලට අමතරව තිප්පිලි වල පහත පෝෂක පදාර්ථ සහ සංයෝගද බහුලව අඩංගු වෙනවා. ඒ ගැනත් අපි හොයලා බලමු. පයිපරින් තිප්පිලි වල ඇති ප්‍රධානම ජෛව සක්‍රීය සංයෝගය වන අතර එය සිරුරට අනෙකුත් පෝෂක පදාර්ථ උරා ගැනීමේ හැකියාව වැඩි කරයි. බාණිජ ලවණ, යකඩ, කැල්සියම්, මැග්නීසියම් සහ පොටෑසියම් තිප්පිලි කියන වර්ගයේ තියෙනවා. ඔක්සිකාරක සිරුරේ සෛල විනාශ වීම වළක්වා ලෙඩ රෝග වලින් ආරක්ෂා කරනවා. මම මේ ඔයගොල්ලන්ට මේ තිප්පිලි ගැනයි හඳුන්වලා දුන්නේ. මේ තිප්පිලි කියන වර්ගය හොයාගන්න අමාරුයි. නමුත් මම හොයලා බලලි ඉවරයි මේ තිප්පිලි හඳුන්වලා දුන්නේ ඔයගොල්ලන්ට. එහෙමනම් මම ඔයගොල්ලන්ට මේ භෝග හඳුනා ගැනීම සඳහායි මේ විශේෂම භෝග හොයාගන්න අමාරු භෝග දාන්නේ. එම නිසා මේ channel එකට සහයෝගයක් වශයෙන් මේවා ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් නිරෝගීමත් ජීවිතයකට සුබ පතනවා සියලු දෙනාටම. ජය වේවා.